වෙලාව 5:28යි දිනේ 25. ඔන්න තවත් කෑමක් ඉතාලියේ ඉතින් මම කාලා බීලා තියෙන දෙයක්. ඉතින් මට හිතුණා මේ විශේෂයෙන් අල්ලන්න ඕනේ කියලා. ඔන්න මේ පාස්තා එකක් යන්නේ. ඒක කප්පයක් මට තරහ නැතුව අල්ලනවා මෙහෙම කරලා පොඩ්ඩක්. ඉතාලිය ඇති වෙනකන් ඔවා කාලා තියෙන ඒකින්ද මම මේ මිනිස්සුන්ට මෙහෙම දෙනවා කියන ලොකු දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මොනවා මම ඉතාලියේ මම උයනකොට ඔයාලට පෙන්නනවා මේ කෑම. අද පෙන්නනවා ලංකාවේ ඉවලා මේ ආව බැති බිඳුම් බෙදෙන එකක්. රයිට් පුතා තියන්නේ මේක. නෑ. එල ඔයාලට පින්න ඔයගේ දෙයක් දෙන එක හොඳයි. කොහෙන්ද ඔයාලට ටේල දෙන්නේ? පාලිකොට. ඩයමන්ඩ් කම්පැනි. බැලියකොට ඩයමන්ඩ් කම්පැනිෙන් තමයි මේ ඇවිල්ලා බෙදා හරින්නේ. ඔන්න ඇඩ් එකකුත් ගියා ඔයාලට. දැන් මම හෙමින් ගමන් කරන්නේ මේ මහයියාව පැත්තට. දැන් අර මුලින් ඉඳලා මම එනවා හොඳේ. විවිධ කෑම වර්ග මේ කට්ටියට හම්බ වෙනවා. මම කෑවා බිව්වා ගොඩක්. ඔයාලා දෙන දේවල්. මොනවද ඔයාලා දීගෙන යන්නේ? කඩල. කාලා තියන්නේ කොල්ලෝ. කොහෙන්ද කට්ටියට තියන්නේ? ඈ? අපි කඩු ගන්න ඉඳලා මේ පුත්‍රියක් කරලා කඩල බෙදෙනවා. ඔන්න කිඹුලා බනිස් දෙනවා. කොහෙන්ද කට්ටිය ඇවිල්ලා තියෙන්නේ? ඈ? නුවර නගර සභාවේ. නුවර නගර සභාවෙන් බෙදා හරිනවා කිඹුලා බනිස්. බලන්න පින්. WWN සුබමනිකා මහත්මිය උයන් දියස්සල වැඩේ මධ්‍යස්ථානයේ වැඩි ඉන්නවා. WWN ග්‍රාන්ට් අරන්ති ග්‍රාමීණ විභාගවල මහියන්ගේ WWN සුබමනිකා මහත්මිය උයන් දී වැඩි සිටිනවා. මහියන්ගේ සිටපැති ඒ හවසේ ඉඳලා වැඩ නගර සභාවේ මානුවර ඔයාලට බොහොම පින්. යටියත්තට සිට පැමිණි අමා සහ කරුණා නැන්දා පැමිණෙන මොනවද දෙන්නේ ඔයාලා? බිස්කට් දෙන්න. කොහෙන්ද දෙන්නේ තින්නේ? කාගිලිසෙන්. ඔන්න කාගිලිසෙන් බිස්කට් බෙදා හරිනවා. ඔන්න කාගිලිසගේ මහත්තුරු තමයි මේ බිස්කට් බෙදා හරින්නේ. අයිම අජන්තය කරලා තාව. ඔන්න බනිස්. ඔයාලා කොහෙන්ද ඇවිල්ලා ඉන්නේ? අපි ආමේගේ. ඔන්න ආමේගේ මහත්තුරු බනිස් බෙදා හරිනවා. ශතක පූර්ණය සියවස අභියස ජාතික ගුවන්විදුලිය සහ මහනුවර නගරේ පුරා සවිදක මහජන ඇමතුම් පද්ධතිය ප්‍රතිපද නුවර අවසානයේ මේ පේනවනේ. ඉවරයක් නැති පොලිමක් තියෙන්නේ. මෙයා තමයි විතුරා තියනවා නම් දෙන්න මං කියලා යනවා. සියලුම කුණු එකතු කරනවා. ඉවරයක් නැති බෝඩිම. අද රාත්‍රියේ මේ කට්ටිය පහන් කරන් ගන්න මේ විදිහට තමයි. බිම වාඩි වෙලා ඔබ දැන් ගමන් කරනවා. ඉතින් අද කාලේ ඉවරයි. ඒ නොකළොත් ඔබ විජලයට ලක් වෙලා පුරා ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම සෑම දෙනෙක්ම අවශ්‍ය ප්‍රමාණය මම නිකන් ඉන්නේ.
පරිසරය අපිරිසිදු වෙන හින්දා පරිසරයේ කුණු අදිනවා මේ දවස්වල. අද ඇවිල්ලා. මේ වගේ දෙයක් කරන්න ඕනේ අපි ඇවිල්ලා. නුවර නගරයට ආදරේ අපි ඒ ලස්සන තියාගන්න ඕනේ හින්දා මාත් ඇවිල්ලා ස්වේච්ඡාවෙන් කුණු අදිනවා. ඉතින් හැමදාම ඔයාලට කියනවා වගේ මගේ දේවල් බලලා කරලා ලයික් කමෙන්ට්ස් කරන TikTok FB YouTube මගේ යාළුවෝ එහෙලියන්. හදවතින්ම දීර්ඝාෂේවා. මම නිහඬනවා මහා නුවර නගරයේ සිට මම ආදරෙයි